Hi, කොහොමද ඔයාලට? ඉතින් welcome back to my YouTube channel. අද ඉතින් පොඩ්ඩක් මම සතුටින් ඉන්න දවසක්. මොකද අද මට නිවාඩු දවසක්. අද ඉතින් නිවාඩු දාලා නිදහසේ ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. කොහොමද මම මගේ නිවාඩු දවස ගත කරන්නේ කියලා. ඉතින් උදේම නැගිටලා ඒ වැඩ ටිකත් කරලා ඉවරලා අද මට තියෙනවා යන්න පොඩි ගමනක්. ඉතින් යමු මාත් එක්ක. අද කොහොමද දවස ගෙවෙන්නේ කියලා බලමු. අද මම යන්නේ මගේ ලයිසන් එක අලුත් කරගන්න. ඉතින් මේක මම කරගන්න හිටියා. අද තමයි නිවාඩු දවසක් හම්බ වුණේ. ඉතින් ප්ලෑන් කරලා අද දවස මම මේකට දාගත්තා. ඉතින් 11:00ට තමයි අපොයින්ට්මන්ට් එක දාලා තියෙන්නේ. එතනට යනකොට ඇත්තටම ගොඩක් සෙනග හිටියා. චුට්ටක් වෙලා ඉතින් පොලිමෙත් ඉඳලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඉතින් මේ වගේ වැඩකට යනකොට ඉස්සර නම් මම වෙන කාත් එක්ක හරි තමයි යන්නේ. ඒත් දැන් මම හිතන්නේ මම ලොකු වෙලා මම තනියම ගිහින් වැඩ ටික ඔක්කොම කරගන්නවා. ඉතින් මට මං ගැන සතුටුයි. පරිණත වෙලා කියලා හිතනවා මම. ඒ වැඩ ටිකත් ඉවර වෙලා මම ආවා මොනවා හරි කන්න කියලා. මොකද උදේ මම ඒක බිව්වට පස්සේ අතර මුකුත්ම කාලා තිබ්බේ නැහැ. ඉතින් පොඩි බඩගින්නක් තිබ්බ නිසා මම ඉතින් මොනවා හරි කන්න කියලා ආවා. ඊට පස්සේ මම ගියා පොඩ්ඩක් ඇවිදින්න කියලා කැන්ඩි එක පැත්තේ. ඇත්තටම ගන්න තරම් දෙයක් ඌමනාවක් තිබ්බේ නෑ. ඒත් මට වෙලාව තිබ්බ නිසා මං හිතුවා පොඩ්ඩක් ගිහින් ඇවිදලා බලනවා කියලා. ඊට පස්සේ මම මේ ලිප් බාම් එක ගත්තා. මට ඒක ඕන වෙලා තිබ්බ එක. ඊට පස්සේ ඇඳුම් බැලුවා. ඇත්තටම මට හිතට හරියන ඇඳුමක් තිබ්බේ නෑ. ඒක නිසා ඉතින් මම ගත්තේ නැහැ. යනකොට මට හිතට සෙට් වෙන එකම එක ඇඳුමක් තිබ්බා. ඉතින් ඒකත් ගත්තා මම. ඊට පස්සේ මම මේ බෑග්ස් ටිකක් බලන්න ගියා. එතන ඒක මම බැලුවා. හැබැයි මට ඒත් අන්තිමට හිතුණා ඒ ගානේ හැටියට ඒක එච්චර වටින්නේ නැහැ කියලා. ඊපස්සේ ඉතින් ඒක ගත්තේ නැහැ. එහෙම ඉතින් රස්තියාදුවක් ගහලා අන්තිමට මම ඉතින් ආපහු ගෙදරින් පිටත් වුණා. එතකොට හවස 4ට වගේ ඇති. ඔහොම තමයි මගේ නිවාඩු දවස ගත වුණේ. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මේ 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.